I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn, ain't that great. I don't wanna. A few moments later. හෙලෝ ගයිස් ඉතින් මම ඔයාලා වදස් සාදරයෙන් පිළිගන්නවා මගේ තුන්වෙනි vlog එකට. ඉතින් ගයිස් මම අද කරන්න යන්නේ වෙනස්ම විදිහේ vlog එකක්. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති ඉතින් vlog එක මොකක්ද කියලා thumbnail එකෙන් දැකලා ඇති. ඉතින් ගයිස් යකාඩුවා කියන ගල පාරට පේනවා. ඉතින් අපි ඒක ඔයාලට පොඩි view එකක් දෙන්නම්. ඉතින් අපි ඕන තරම් මෙහෙ ඇවිල්ලා නම් තියෙන ඇවිල්ලා තිබ්බට අපි ජීවිතේ යකාටුවාව ගලට ගිහිල්ලා නැහැ. අර පේන්නේ ඈතින් යකාටුවාව. ඕකට තමයි අද අපි යන්න ඉන්නේ තිසරයි මා ඉතින් ගැම්මට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මෙතනින් යන්න නැවතුනේ මේ ලස්සන view එකක් තියෙන මෙතන ඔයාලත් බලාගත්ත හැකි. මෙතන ඇත්තට මාර ලස්සනයි. මාර ලස්සන place එකක්. ඔයාලත් ඉතින් මේ පැත්තේ ඉන්නවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. අවිස්සාවෙල්ලවට ඉන්න හැමෝම ඉතින් සුපිරිම ලොකේෂන් එකක් ඉතින් පැයක ගමන. අපි වාහනේ ආවට මේ කන්ද උඩටම ඉතින් අපිට වාහනේ යන්න බෑ. ඉතින් වාහනේ ඒ කියන්නේ මැදදී නවත්තලා තමයි ඉතින් අපි යන්න ඕනේ. ඉතින් අපි දැන් ඉතින් කන්දට යන්න. අපි ඉතින් බලන්න ඕනේ මේකේ කොහොමද යන්නේ කියලා. අපිට යන්න ලොකේෂන් එක කියලා දින්නේ රංගේගම පාරෙන් දාලා තමයි යන්න කියන්නේ. අපි ඉතින් මේ පාරත් හොයාගෙන යන් ගිහිල්ලා අනිවාර්යයෙන් අපිට බයික් එකේ යන්න බෑ. ගොඩක් දුර ඉතින් අර කන්දක් කුට්ට අපිට බයික් එකේ යන්න බෑනේ. ඔයාලත් අවිස්සාවේ ලවට ඉන්න කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මෙතන ට්‍රැවල් කරන්න එන්න. ට්‍රැවල් කරන්න ආස කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මෙතනට එන්න. ඉතින් ගයිස් ඔම කිලිම් මැද්දේ උතන වම් පැත්තට පාරක් තියෙනවා. ඉතින් ඒ පාරේ තමයි අපි යන්න ඕනේ. ඉතින් ගයිස් ඒ පාරෙන් යවට පස්සේ මෙතන කඩයක් තියෙනවා. ඉතින් මේ පැත්තනොත් දාන්න ඕනේ වම් පැත්තට. එහෙනම් ඉතින් මේ පැත්තේ තියෙන වම් පැත්තේ පාරේ දැන් ඉතින් ගයිස් ඒ පාරෙනුත් ගියාට පස්සේ ඔහම ඉස්සරහට ඇද්දි ඔන්න ඔය වගේ බෝඩ් එකක් හම්බ වෙනවා. ඉතින් ගයිස් ඔය පේන උඩහ පාරේ තමයි ඊට පස්සේ යන්න ඕනේ. ඉතින් ගයිස් ඔයාලට කියන්න තියෙන්නේ අපිව subscribe කරලා ඉතින් set වෙන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ ගයිස්. ඉතින් ගයිස් අපි යන් උඩට යන්න හදන ඉතින් ඉස්සරහට අපි ගිහලා බලමු. අපි චීස් කෑල්ල පිට යන්නේ අපි. මොකක්ද කියන්න තියෙන වීඩියෝ එක කියන්නේ. අතර වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. සකර ස්පයිස් පාරක් දාන්න අනිවාර්යෙන්. ඉතින් ගයිස් අපි ආපු බයික් එක කුට තිබ්බ හොටෙල් එකේ නවත්තුවා. ඉතින් ඒකේ නවත්තලා තමයි යන්න ඕනේ. ඉතින් යාට අපිට බයික් එක අරන් යන්න බෑ. ගයිස් අපි උඩ ඉඳන් පල්ලට ඇවිල්ලා ඉතින් දැන් මේ පාරේ තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. ඉතින් වතුර තියෙනක උඩ කියන්නේ උඩ බැනර් එකක් තියෙනවා. ඉතින් උඩ බැනර් එක ගාව වතුර තියනවා කියලා නම් කිව්වා. ඉතින් ඔයාලා එද්දි එක්ක වතුර අරන් එන්න නැත්නම් බෝතලයක් අරන් එන්න පුරව ගන්න පුළුවන් වතුර ඉවරුනොත් එහෙම. එහෙනම් ඉතින් අපි ගමන යන්න. ඉතින් ගයිස් අපි යන ගමන් ඉද්දි ඉතින් මෙතනින් ගියක් හම්බුණා. ඉතින් අවසානයේ ගේදි කියලා ඉතින් අපි තාම දන්නේ නැහැ. ඉතින් තාම උඩ ගෙවල් තියෙදි කියලා ඉතින් අපි ඉතින් ඉස්සරහට කියලා තමයි ඉතින් බලන්න එන්නේ. ඉතින් දණ්ඩ හිතන්නේ ඉතින් මේක තමයි ඉතින් අවසානයේ ගේ කියලා. ඉතින් ඉස්සරහට ඉතින් ගෙවල් හම්බෙයිද කියලා ඉතින් දන්නේ නැහැ. ඉතින් ෆස්ට් ටයිම් මේ. එහෙනම් ඉතින් අපි උඩට යන්න. ඔන්න ඉතින් ගයිස් යන අතර මගේ මෙන්න වගේ බෝඩ් එකක් හම්බුණා. ඉතින් යකාටුවාව ගලපාර කියලා. ඉතින් අපි ඉතින් ගිහිල්ලා බලමු. හෙලෝ ගයිස් ඉතින් ඔන්න අපි ඇත්තටම පොඩ්ඩක් මහන්සුන ඇත්තටම හති අච්චර දුරින් අපි ආවා. ඇත්තටම මහන්සුන අපි ඉතින් බීව චුට්ටක් පොන්න යන්නේ. එහෙනම් ඉතින් අපි බීම ටිකක් බීලා මහන්සි නිවාගෙන උඩට සීතාවක රජවෙන රජුවන කාලේ ඔත්තු බලාපු ගල කියලා කියනවා. ඔත්තු බලාපු ගල. ඔන්න ඉතින් ගයිස් අපි දැන් තම භාගයක් දුර ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනද මෙන්න පඩි පෙළ. ඇත්තටම දැන් ගොඩක්
ගොඩක් දුර අපි දැන්ටම ඇවිල්ලා තියෙන්නේ. අපිට තව ටිකක් යන්න තියෙන්නේ. අපි තේ සුට්ටක් ගිහලා බලමු. ඔන්න අපි දැන්ටම ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අතන මාරු උසකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා බලන්නද පේනවද view එක? එතන මාර කොල්ටියක් තියෙන්නේ. මාරම ලස්සනයි. එතන පට්ට view එකක් තියෙනවා. ඔයාලත් එන්න අනිවාර්යෙන්. අපිට තව යන්න තියෙන උඩට. ගයිස් අපි උඩටම ඉතින් ඇත්තටම ගොඩක් මහන්සි ඉතින් ඔයාලට පෙන්වන්න වටේ තියෙන view එක. එහෙනම් ඉතින් අපි අද උඩට තියෙන නේ අපි උඩටම යන්න. A few moments later. ඔන්න ගයිස් ඉතින් අපි ඇවිල්ලා තියෙන ප්ලේස් එකට මේක තමයි යකාටුවාව කන්ද. කන්ද කියන්නේ ගල නේද? ඔන්න ඉතින් අතන බලන්න පුළුවන් මේ පට්ට ලස්සන view එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔයාලා අනිවාර්යෙන් එන්න මේ සීතාවක අවිස්සාවෙල්ල තියෙන අනිවාර්යෙන් එන්න මේ මාර ලස්සන view එකක් තියෙන මේ පැත්තෙන් අපිට පේනවා අවිස්සාවේ ටවුන් එක. අතන මාර ලස්සන quality. අනිවාර්යෙන් ඔයාලා මේ පැත්තට එන්න මොකද අවිස්සාවෙල්ල එනවා නම් අනිවාර්යෙන් travel කරන්න ආස කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් ඇවිල්ලා මේකත් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මාරම ආතල්ලයක් තියෙන්නේ මේකේ වෙනම ආතල් එකක්. අපේ සෙට් එක ඉන්නවා මේ පැත්තෙන්. අපිත් එක්ක ආපු සෙට් එක අනිවාර්යෙන් සුපිරි. අතන ඔයාලා බලා ගන්න පුළුවන් මේ ඇත්තටම මාරම quality එකක් තියෙන්නේ මේකේ. කියන්න වචන නැහැ මාරම ලස්සනක් තියෙන්නේ. A few moments later. ඉතින් guys ඔයාලා වීඩියෝ එක බලන්නද කියලා මං හිතනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකකින් දෙයක් ගත්තා නම් ඉතින් ඒක කමෙන්ට් එකක් දාන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න තමයි ඉතින් guys යන්නේ. ඉතින් guys ඔයාලා අපේ වීඩියෝ වලට කැමති නම් ඉතින් පුළුවන් නම් subscribe කරලා set වෙන්න කියලා අනිවාර්යෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ඉතින් තවත් දවසක තවත් සුපිරිම vlog එකකින් set වෙමු කියලා අදට වීඩියෝ එක එන්ඩ් කරනවා.